විශිෂ්ටතම ගීත ගායනය ෆිමේල්. ඔව් පළවෙනි පාරට මේ ටෙලි නාට්‍ය අංශයෙන් එහෙම සම්මානයක් හම්බ වෙන නිසා රයිගම් නොමිනේට් වෙනවා. කලාකරුවෝ හැමෝටම මේක හොඳ අවස්ථාවක්. හරිම ආදරණීය කටහඬක් අපි හැමෝම ආදරණය කරන නිහතමානී චරිතයක් අයබෝවන්. අයිබෝනක්කේ. මොනවටද නොමිනේට් උනේ? විශිෂ්ටතම ගීත ගායනය ෆිමේල්. ඒ වගේම පළවෙනි පාරට තමයි මේ විදිහට නොමිනේට් වෙන්නේ. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් පළවෙනි පාරට මේ ටෙලි නාට්‍ය අංශයෙන් එහෙම සම්මානයක් හම්බ වෙන නිසා රයිගම් නොමිනේට් වෙන්නේ. ගොඩක් සතුටුයි. ඒ වගේම දැන් කට්ටිය ඔයාට ආදර කරන බොහෝ පිරිසක් ඉන්නවනේ. අන්න එහෙම කට්ටියට දැන් අපි මමත් ඇතුළුව හරිම ආසාවෙන් අහන සින්දු ටිකක් තියෙනවා. ඊට අමතරව අලුතෙන් සින්දු ටිකක් මොනවා හරි දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඔව් අනිවාර්යෙන්ම ළඟදිම එන්න දැන් ළඟදී තියෙනවා මගේ අයියත් එක්ක නිර්මාණයක් එන්න දෙනවා. ඒත් එක්කම තමයි මේ වගේ ටෙලි නාට්‍ය ෆිල්ම්ස් වල මගේම නිර්මාණ එන්න තියෙනවා ඉතින් ඉස්සරහට. ඒ වගේම දැන් රයිගම් ගැන මොකද හිතන්නේ? මේ වගේ සම්මාන උළෙලවල් හැමතැනම පැවැත්වෙනවා සහ හැමෝම ඇගීම් සිද්ධ කරනවා. ඇගීමක් සහ මේ වගේ උළෙලක් ගැන මොකද හිතන්නේ? මං හිතනවා මේ කලාකරුවෝ හැමෝටම මේක හොඳ අවස්ථාවක්. මොකද එයාලව වගේනවා කියන්නේ ඒක මුදල්ලට වැඩිය ඒක මාර වටින දෙයක්. ඉතින් හරිම සතුටුයි මේ වගේ සම්මාන උළෙලවල් ලංකාවේ පැවැත්වෙනවට. හරි එහෙනම් බොහොම ස්තුතියි. ඒ වගේම ඉදිරි ගමනට සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.